ගුහස්ත ශාක හදන ඔබ පුළුල් කළ මැටි එකතුවක් භාවිතා කළා. නමුත් ඔබ ඒ ගැන දැන සිටියේ නැහැ නේද? එහෙම නේද? මෙන්න ඒ ගැන වැඩි විස්තර දැනගන්න. මෙය වියලි බර මැටි රත් කර වටකුරු සිදුරු සහිත බෝල බවට පත් කිරීමෙන් සාදා ඇත. මේවා බලන්න. මේවා සැහැල්ලු ප්‍රසාරණය වූ මැටි සමුච්චයන් හෝ වැඩෙන පාෂාණ හෝ හයිඩ්‍රටෝන වේ. ඒවා ශාක සඳහා ආරක්ෂිත ආධාරකයක් සැපීමට තරම් බරයි. ඒවායේ ගෝලාකාර හැඩය සහ සිදුරු මුල් අධික ලෙස වියලී හෝ ගිලී නොවන ලෙස පරිපූර්ණ ඔක්සිජන් සමතුලිතතාවයක් ඇති කරයි. මේවායේ pH අගය 7ක් පමණ වන අතර ඒවා ශාක සඳහා උදාසීන වේ. ඒවා නැවත භාවිතා කිරීමට තරම් ස්ථායී වේ. එබැවින් ඒවා වසර ගණනාවක් භාවිතා කළ හැකිය. කෙසේ වෙතත් ඒවා ටිකක් මිල අධිකයි. ඒවා සන්තුප්ත වනතුරු පාවෙන අතර එමඟින් අවහිරතා ඇතිවිය හැක. තවද ඒවා අනෙක් ඒවා තරම් ජලය අවශෝෂණය නොකරයි. කෙසේ වෙතත් පස නොමැතිව ගුහස්තව ශාක වගා කිරීමට කැමති ඔබට ලේකා හොඳ විසඳුමක්. එය කදිම විසඳුමක්. මේ වගේ තව දේවල් ගැන විස්තර දැනගන්න අපිව ෆලෝ කරන්න.